ආයුබෝවන් යාළුවනේ විනුවා ස්ටෝරි වෙත නැවතත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගයිස් ඔන්න අපි අද ඉන්නේ ශ්‍රී ලංකාවේ ලස්සනම බීච් රිසෝට් එකක් අතරින් එකක් වන රියු හොටෙල් අහුන්ගල්ල. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න කොහොමද මේ හොටෙල් එක්ස්පීරියන්ස් එක කියලා. ගයිස් ඉතින් ඔන්න අද අපි මේ හොටෙල් එකේ room, food, swimming pool, beach, entertainment සහ මේ හොටෙල් එකේ සම්පූර්ණ එක්ස්පීරියන්ස් එක ඔබට පෙන්වන්නයි යන්නේ. ඉස්සරහ චෙක් අවුට් එකට බෑග් එක දාගෙන ඉන්නවා. ජකුසි එකයි ස්ටීම් බාත් එකයි සර්ලාගේ පැකේජ් එකට ඉන්ක්ලූඩඩ්. ඒක මෙතනින් හැන්ඩල් වෙන්නේ නැහැ. සර්ලා යන්න ඕනේ ස්පා රිසෙප්ෂන් එකට. ස්පා රිසෙප්ෂන් එකට ගිහිල්ලා එතනින් තමයි රිසර්වේෂන් එක දාගන්න ඕනේ. සර්ලාගේ රූම් එක අපි අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ. සර්ලා ඔරිජිනල් බුක් කරලා තියෙන non CV රූම් එකක්. නමුත් හොටෙල් එක පැත්තෙන් ඒක කම්ප්ලිමන්ටරි ඩිරෙක්ට් CV රූම් එකට අප්ග්‍රේඩ් කරලා තියෙනවා. මෙතන සිග්නේචර්. ඒකට පේ කරන්න අවශ්‍ය නැහැ. හොටෙල් එක පැත්තෙන් කම්ප්ලිමන්ටරි දීලා තියෙනවා. ඒක රූම් නම්බර් එක 2095. සර් මේකද ලිෆ්ට් එක පාවිච්චි කරනවා වඩා පහසුයි. සෙකන්ඩ් ෆ්ලෝර් එකට යන්න සෙකන්ඩ් ෆ්ලෝර් එකේ රූම් එක තියෙනවා. Wi-Fi යූසර් නේම් පාස්වර්ඩ් තියෙනවා. හොටෙල් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. හොටෙල් එක සම්බන්ධ ඩීටේල්ස් ඇප් එකේ බලන්න පුළුවන්. රෙස්ටොරන්ට් රිසර්වේෂන්ස් එක්කම ටවල් කාඩ්ස් තියෙනවා පූල් එක යූස් කරන්න. මේක තමයි රූම් එකේ කී කාඩ් එක තියෙන්නේ. ඔක්කොම රෙස්ටොරන්ට්ස් මේ පැත්තේ තියෙන්නේ. බාහිර ඉස්සරහා තියෙනවා. පූල් සයිඩ් එකේ තියෙනවා. බීච් එකේ තියෙනවා. ඒක තමයි ඩීටේල්ස්. හෙට 12 වෙනි රූම්ස් හෑන්ඩ් ඕවර් කරන්න. නමුත් 12 වෙනකන් සරලට සර්විසස් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි ඩීටේල්ස්. ගයිස් ඉතින් දැන් අපි බලමු අපේ රූම් එක මොන වගේද කියලා. ඉතින් ඔන්න අපි රූම් එකට එන්ට්‍රන්ස් වුණා. එතන කී හෝල්ඩර් එක තද කරලා ප්‍රෙස් කරන්න ඕන කී හෝල්ඩ් කරන තැනට ඉලෙක්ට්‍රිසිටි වැඩ කරන්න. ඔන්න ඉතින් ගයිස් අපිට හොටෙල් එකකින් ඇරේන්ජ් කරලා තිබුණ බෙඩ් එක තමයි මේ. ඉතින් දකුණු අත පැත්තේ ඔයාලන්ට පේනවා ඩ්‍රෝ එකක්. ඒ වගේම ඔයාලට දැන් පේනවා ඇති එළිය කොහමද රූම් එකට පේන්නේ කියලා. ඉතින් ගයිස් මෙන්න මේ විදිහට තමයි හොටෙල් එකේ අපට මේ රූම් එක arrange වෙලා තිබුණේ. ඉතින් ගයිස් ඔයාලන්ගේ සේෆ්ටි එකට මොන හරි තියන්න ඕන නම් සේෆ් ලොක එකක් මේ රූම් එකේ යනවා. ඉතින් ඒකේ ඔයාලන්ට අවශ්‍ය කරන බඩු ටික දාන්න පුළුවන්. ගයිස් ඉතින් ඔයාලන්ට මේ රූම් එකේ මිනි ෆ්‍රිජ් එකකුත් arrange වෙලා තියෙනවා. ඒකේ තියෙන ඩ්‍රින්ක්ස් ඔයාලට යූස් කරන්න පුළුවන්. ඒ වගේම තා කෝෆි මොන හරි හදා ගන්න ඕන නම් එතන ඒවටත් අවශ්‍ය බඩු ටික තියෙනවා. ඔන්න ඉතින් යාළුවනේ ඔයාලන්ට කියන්න බැරි වුණා අපි චෙක් ඉන් වුණ ටයිම් එක කීයටද කියලා. අපි චෙක් ඉන් වුණේ හවස 3ට. ඉතින් ඔයාලත් වේලාසනින් මේ හොටෙල් එකට චෙක් ඉන් වෙනවා නම් ගොඩක් හොඳයි. 3ට චෙක් ඉන් වෙන ටයිම් එක ඔයාලා දාගෙන තිබුණොත් අනිවාර්යෙන් 2:40ටවත් ඇවිත් ඉන්න. ඔන්න ඉතින් ඔයාලා 3ට චෙක් ඉන් වුණොත් ඔයාලන්ට කෙලින්ම ස්නැක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලන්ට දැන් මේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් මොන වගේ කෑමද arrange වෙලා තියෙන්නේ කියලා. Fanta, Coca-Cola, juices තියෙනවා apple juice, orange juice, hot beverages නම් සර් මේ මැෂින් එක අන්තර්ගතය තියෙනවා. ඉතින් සර්ට අතනින් ගන්න පුළුවන්. නැත්නම් අපේ ටේබල් එකට ගෙනෙන්න කියලා කැපචිනෝ තියෙනවා කියලා කොපි ලැපේ ඇමරිකානෝ එස්ප්‍රෙසෝ හොට් චොකලට් තියෙනවා. ටේබල් එකේ වේට කෙනෙකුට කියලා හරි නැත්නම් ගෙන්න ගන්න පුළුවන් සර් ටේබල් එක. මේ ටේබල් එකේ නේ ටේබල් එකේ වේට කෙනෙකුට අයිස් ඉතින් ගයිස් ඇතුළ රෙස්ටොරන්ට් එකේ විතරක් නෙවෙයි එළියෙත් රෙස්ටොරන්ට් එකක් තියෙනවා ස්නැක් arrange වෙන. ඉතින් ඔයාලා අමතක කරන්න එපා එතනට ගිහිල්ලා කෑම ಜಾති ඔක්කොම try කරන්න. යාළුවනේ ඉතින් අපි කාලා ටික වෙලාවකින් ගියා මේගොල්ලන්ගේ බා ඒරියා එකට. ඉතින් අපි ඇල්කොහොල් යූස් කරේ නැහැ. මෙතන non alcohol ගොඩක් ඩ්‍රින්ක්ස් යනවා. ඔයාලන්ට ඒව ගන්න පුළුවන්. සේරම ෆ්‍රී යන්නේ. ඉතින් අනිවාර්යෙන් අන්ලිමිටඩ් අත්දැකීමක් ගන්න නම් අනිවාර්යෙන් හොටෙල් රියව් යන්නම ඕන. ඉතින් ගයිස් ඔයාලන්ට කියන්න බැරුණා ආපු ගමන්ම ස්පා ඒරියා එකට ගිහිල්ලා ඔයාලා ජකුසි එකටයි හොට් රූම් එකටයි
reservation එකක් දාන්න ඕන. ඉතින් ඒකට ආපු ගමම reservation එකක් දැම්මොත් ලේසි. මොකද ඒක ගොඩක් කට්ටිය reservation කරගෙන තියනවා වේලසනේ. ඉතින් guys ඔයාලන්ට මේ hotel එකේ games විදියට තියෙනවා table tennis, carom, water games වගේ තව games කිහිපයක් තිබුණා. ඉතින් guys ඔයාලා මේ hotel එකට ආවොත් අනිවාර්යයෙන් අත්දැකීමක් ගන්න. ඔයාලන්ට දැන් පේන smart board එකෙන් පුළුවන් එදාට තියෙන events මොනවද, entertainments මොනවද යන්නේ කියලා ඒ smart board එකෙන් ඔයාලට details දැනගන්න පුළුවන්. ඉතින් guys අපි කාලා බීලා ඉතින් කෙලින්ම ආවේ අවස් වෙද්දිම garden area එකට. මාර ලස්සනයි ඇත්තටම. guys ඉතින් ඔයාලට ඔන්න වැදගත් ටිප්ස් එකක් දෙන්න යන්නේ මොකක්ද කියලා දන්නවද? මේකේ මේන් රෙස්ටුරන්ට් එක ඇරෙන්න තවත් රෙස්ටුරන්ට් දෙකක් යනවා. ඒක හොටෙල් එක බුක් කරන්න කලින් ඒක රිසර්වේෂන් කරලා තියන්න ඕන. එතකොට ඔයගොල්ලන්ට ඒ රෙස්ටුරන්ට් යූස් කරන්න පුළුවන්. ඉතින් guys මට මේ අත්දැකීම ඇත්තටම ගන්න බැරි වුණා. මම ඔයාලන්ට කියන්නේ ඔයාලත් බුකින් කරන්න කලින් මේ දේවල් දැනගන්න හිටියොත් ඔයාලන්ටත් ඒ එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. guys ඉතින් ඔන්න රැට කන්න අපි යන්නේ. මේක arrange වෙලා තිබුණේ අර කිව්ව මේන් රෙස්ටුරන්ට් එකෙන් තමයි. ගොඩක් කෑම varieties තිබුණා. පීසා නොයෙකුත් කෑම ಜಾති. හැම එකම පොඩ try කරා. ඉතින් ගොඩක්ම කන්න බෑ. බඩ පීරනවා. ඉතින් ඉන්දියන් කෑම වගේකුත් arrange වෙලා තිබුණා මතක විදියට. dessert ගොඩක් තිබුණා. ඉතින් කොහොමද කියලා මේ කෑම ඔයාලත් ඇවිල්ලා රස විඳින්න. කෑම නම් ඇත්තටම හොඳයි. තව ටිප් එකක් දෙන්න යන්නේ. මේකේ ඔයාලන්ට ලේසි වෙන ටිප් එකක් තමයි මම දෙන්නේ. ලන්ච් එක, ඩිනර් එක, බ්‍රෙක්ෆාස්ට් එක මේ කැම්බෙල් තුනම ඔයාලා මේ රෙස්ටුරන්ට් රෙඩි වෙන ටයිම් එකේම යන්න. මොකද ස්ටාර්ට් වෙන ටයිම් එකේ ගියාම ගොඩක් සෙනග නැහැ. Like the sun, like the sun. There will be everything, everything. Why, baby, why? I just wanna know. ඔන්න ඉතින් guys මේ හොටෙල් එකේ arrange වෙන තවත් ස්පෙෂල් ඉවෙන්ට් එකක් තමයි 9 ඉඳලා 11 වෙනකන් යන්නේ. ඉතින් ඒකේ live music, live dance, ඉතින් ඒ වගේ සුපිරි අත්දැකීමක් දෙනවා මේ හොටෙල් එකේ. තව දෙයක් කියන්නත් ඕන. 11 ඉඳන් 2 වෙනකන් DJ එකක් යනවා, disco area එකක් තියෙනවා. ඒකත් ඔයාලා එක්ස්පීරියන්ස් කරන්න අනිවාර්යයි. යාළුවනේ අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්නේ. ඉතින් ඩිනර් එක වගේම තමයි ගොඩක්ම කෑම ಜಾති බ්‍රෙක්ෆාස්ට් එකකට arrange වෙලා තිබුණා. මේක නම් සුපිරි ඇත්තටම. You said you felt it. You were in it. We were
you wrong. You got to see. You got me wrong and I got you wrong. Baby, baby. Did you feel it? Did you really feel it? You said you felt it. You were in it. Why, baby, why? Why, baby, why? Why, baby, why? I just wanna know. You got me wrong and I got you wrong. Why, baby, why? Why, baby, why? Why, baby, why? I just wanna know. Baby. Baby, please, please listen to me. Please listen to me. Let me say what I gotta say. You got me wrong and I got you wrong. යාළුවනේ ඉතින් මේකේ පූල් ඒරියා 3ක් තියෙනවා. එකක් ගොඩක්ම ලොකුයි. අනිත් පූල් එක සාමාන්‍ය ප්‍රමාණයක් වගේ තියෙනවා. ඉතින් එක පූල් එක ඔයාලන්ට බා එකක් තියෙනවා. එකෙන් ඔයාලන්ට අවශ්‍ය කරන ඩ්‍රින්ක්ස්, ඇල්කොහොල් ඕනම જાතියක් අන්ලිමිටඩ් ගන්න පුළුවන්. Wanted to know everything about you. I didn't want ගයිස් ඉතින් ඔයාලන්ට තව ෆ්‍රී ලැබෙන ඔප්ෂන් එකක් තියෙනවා ජිම් එක. ජිම් එකත් ඔයාලා යූස් කරන්න. මේක තියෙන්නේ ස්පා ඒරියා එක ගාව. that would make you smile. I'll bring you flowers, girl. Enough to see for miles. ඔන්න ඉතින් කොච්චර කෑවත් එපා වෙන්නේ නැති නිසා අපි ලන්ච් එකටත් ඔන්න බඩ පැලෙන කන්න යන්නේ. ඒකෙත් ගොඩක්ම වෙරයිටිස් තිබුණා. කෑම જાති මා රසයි. එකත් ලයිව් ස්ටේෂන් එකක් ගියා නූඩල් වලට. සීෆුඩ් නූඩල් එකක් අපි හදාගත්තා. ඊට අමතරව තවත් කෑම જાති ගොඩක් try කරා. ඉතින් සුපිරිම අත්දැකීමක් තියෙන මේ හොටෙල් රිව් එක. ඔයාලත් අනිවාර්යෙන් ගෙවන ගානට පාඩුවක් නැති සැප උපරිමයෙන්ම තියෙන හොටෙල් රිව් එකට යන්න අමතක කරන්න එපා. It'll fade. I love it when you're close to me. That's where I want you to always be. I didn't know when I found you that I would find a love so true. And you can see it in my eyes. That girl, you've got me hypnotized. Some things change, baby, this I know. Summer rains turn to winter snow, but I promise you for sure, girl, my love is always yours. Some things change, baby, this I know. Summer rains turn to winter snow, but I promise you for sure, girl, my love is always yours. Some things change, baby, this I know. Summer rains turn to winter snow, but I promise you for sure, girl, my love is always yours. Some things change, baby, this I know. Summer rains turn to winter snow, but I promise you for sure, girl, my love is always yours.
ඉතින් ගයිස් අපි කෑමට විරාමයක් තියලා අපි යනවා ජගුසි එකටයි හොට් රූම් එකටයි. දැන් ඉතින් ඔයාලන්ට මං පෙන්නන්නම් ඔය දකුණු අත පැත්තෙන් තිබ්බේ ඔයාලන්ගේ බඩු මොන හරි ගෙනාවොත් ඔය තියෙන ලොක එකට දාලා ලොක් කරගන්න පුළුවන්. දැන් ඔයාලන්ට මේ තියෙන්නේ හොට් රූම් එකට. හොට් රූම් එක සාමාන්‍යයෙන් මම පළවෙනි පාර තමයි එක්ස්පීරියන්ස් එක ගත්තේ. ඇත්තටම හොඳයි. ඒ වගේම ජගුසි එකත් යූස් කරන්න පුළුවන්. දැන් මම ඔයාලට පෙන්නන්න ඊළඟට ජගුසි ඒරියා එක කොහොමද කියලා. ඇත්තටම පැයක් හොඳට රිලැක්ස් වුණා. ගොඩක් හොඳයි. ඔන්න ඉතින් ගයිස් ඔයාලන්ට ස්පා රේටින් තමයි මම පෙන්නන්නේ. ඉතින් ගයිස් අපි කෑම කාලා ස්ටීම් රූම් එක යූස් කරලා ඊළඟට හවස 3ට චෙක් අවුට් වෙන්න ඕන නිසා අපි දැන් ස්නැක් එක ගන්න තමයි යන්නේ. ඉතින් ගයිස් මේ හොටල් එක ගැන සම්පූර්ණ වීඩියෝ එක බලපු ඔයාලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේ හොටල් එකට යන්න සුපිරිම අත්දැකීමක් ගන්න පුළුවන්. ඉතින් මම මේකේ ප්‍රයිස් සහ බුක් කරන විදිය ඔයාලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලන්ටත් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයෙත් මගේ අලුත්ම වීඩියෝ එකක් එක්ක ළඟදිම හමු වෙමු කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් විනෝම ස්ටෝරි මම ඔයාලගෙන් අදට සමුගනවා. බොහොම ස්තුතියි.